2011 වසරේ 9 වෙනි මාස 8 වන දින වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතා නොහොත් කරන්දෙනී හිතහොඳ දොස්තර මහතා ඝාතනයෙන් ඇරඹී සෝබාන හන්දි ජයලද්ද සිල්වා නොහොත් කරන්දෙනී සුද්දාගේ ඝාතන ලැයිස්තුව පිළිබඳ අද අපි කතා කරමු. සෝබා හන්දි ජයලද්ද සිල්වා නොහොත් කරන්දෙනී සුද්දාට අභියෝග කළ කිසිවෙකු තවමත් පණ පිටින් ඉතුරු නොකළ බව රටම දන්නා කරුණක්. දැනට අබුඩාබිහි රැඳී සිට සිය මත්ද්‍රව්‍ය හා පාතාල කටයුතු මෙහෙවනු ලබන වර්තමානයේ පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස කිරුළු දරා සිටින කරන්දෙනී සුද්දා යලි කරලියට පැමිණෙන්නේ අකුරේගොඩ නීතිඥවරයා හා ඔහුගේ බිරිය ඝාතනයත් සමගින්. කරන්දෙනී සුද්දාගේ නඩු කටයුතු පැවරී තිබුණේ එම නීතිඥවරයාට වඩා අතර එම නීතිඥවරයා කරන්දෙනී සුද්දාගේ තොරතුරු විරුද්ධ පාර්ශවයකට ලබා දෙන ලද බවට ඇති වූ සැකය මත මෙම ඝාතනය සිදු කොට තිබිණි. ජයලද්ද සිල්වා නොහොත් කරන්දෙනී සුද්දා යුද හමුදාවෙන් පලාගේ සෙබළකු බව පැවසේ. 2011 වසරේ හිතහොඳ දොස්තර ඝාතනයත් සමග ඇරඹි මෙම ඝාතන මාලාව පිළිබඳ අද අපි කෙටියෙන් කතා කරමු. සෝබා හන්දි ජයලද්ද සිල්වා නොහොත් කරන්දෙනී සුද්දා හා සෝබා හන්දි සනද්ද සිල්වා නොහොත් මීටියාගොඩ රාජ්‍යවනුවගේ මල්ලි විසින් එක්ව සිදු කරන ලද මිනිස් ඝාතන වැලක් පිළිබඳ අනාවරණය වී තිබේ. කරන්දෙනී සුද්දා තම ඝාතන මාලාව පටන් ගත්තේ 2011 වසරේ 9 වෙනි මාස 8 වන දින වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ හෙවත් හිතහොඳ දොස්තර මහතා තම කරන්දෙනියේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කිරීමෙනි. ඒ ලක්ෂ 2ක කොන්ත්‍රාත්තු මුදලකට. ඉන් අනතුරුව 2016 ජනවාරි 9 වන දින අම්බලන්ගොඩ සිට ගලගොඩ දක්වා ආදි වෙන මාර්ගයේ කැලෑබද ප්‍රදේශයක් වන ඉඩන්තොට හෝටලය පිටුපස මාර්ගයේ කිරින්දගමගේ සුසන්ත මෙන්ඩිස් නොහොත් ගලගොඩ සුසා නැමැති අය වෙඩි තබා ඝාතනය කිරීම 2016 12 වෙනි මාස 5 වන දින අම්බලන්ගොඩ තිරිමාදුර ඉන්දිකත සොයිසා අගම්පොඩි දේවිකාද සොයිසා හා ඔවුන්ගේ දරුවා වන වයස අවුරුදු 4ක තිරිමාදුර රන්දිකද සොයිසා යන අය වෙනද සැලතුලම වෙඩි තබා ඝාතනය කිරීම 2016 12 වෙනි මාස 12 වන දින මීඩියාගොඩදී තම වෙළඳ සැලතුල පළතුරු ප්‍රියන්තට වෙඩි තබා ඝාතනය කිරීම 2017 5 මාස 3 වන දින රන්නුළු ප්‍රියන්ත නොහොත් තෙල්වත්තේ ප්‍රියන්ත අහංගම දික්කුඹුර මන්සන්දේදී වෙඩි තබා ඝාතනය කිරීම 2017 5 මාස 23 දින ඉෂ්ටිකර් සජියා නොහොත් සජිත් කීර්තිවංශ හා ඔහුගේ මිතුරකු කික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පිහිටි ඉෂ්ටිකර් අලවිසැල තුලදී වෙඩි තබා ඝාතනය කිරීම 2017 ජූලි මාස 3 වන දින මතුගම වැලිපැන්නේදී කොස්ගොඩ ලොකු වෙඩි තබා ඝාතනය කිරීම 2018 5 මාස 30 වන දින අහුන්ගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේ දේවමුණු ප්‍රියංජන සොයිසා වෙඩි තබා ඝාතනය කිරීම 2018 9 වෙනි මාස 18 වන දින හික්කඩුවේදී තෙල්වත්තේ තනි ඇටයාගේ සෝරාවන කළුවා වෙඩි තබා ඝාතනය කිරීම 2019 8 වෙනි මාස 3 වන දින අම්බලන්ගොඩ කුලියගොඩ සැන්ටින්ද සොයිසා මාවතේ පදිංචි තිලිනරුවන් තිහාර ජයරත්න නැමැති කොළඹ වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වෙඩි තබා ඝාතනය කිරීම 2022 අගෝස්තු 31 වන දින බලපිටිය රෝහල ඉදිරිපිටදී මధుර ගුණතිලකට වෙඩි තබා ඝාතනය සිදු කිරීම 2022 9 වෙනි මාස 18 දින අම්බලන්ගොඩදී චූටි මාමා වෙඩි තබා ඝාතනය කිරීම 2022 6 වෙනි මාස 9 වන දින බේරුවල මොරගොල්ල මර්දාන පාර ප්‍රදේශයේදී ගයාන් ප්‍රාන්තු නැමැති තැඹිලි එකතු කරන ව්‍යාපාරයක නිරත වන අයෙකු වෙඩි තබා ඝාතනය කිරීම 2022 අගෝස්තු මාස 2 වන දින මාදම්පාගම ගලගොඩදී බැනක් විජිත්තා ගලගොඩ සිංහා වෙඩි තබා ඝාතනය කිරීම 2022 අගෝස්තු 23 අම්බලන්ගොඩ දෙල්දුව හෝටලයක් තුලදී ධනුෂ්කද සොයිසා හා සඳුන්ද සිල්වා වෙඩි තබා ඝාතනය කිරීම 2022 10 වෙනි මාස 31 වන දින
හික්කඩුව නගරයේ තිරානගම ප්‍රදේශයේදී තිරානගම සංචාරක හෝටලයක් ඉදිරිපිට හික්කඩුව අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි ප්‍රසන්න මෙන්ඩිස් සහ 26 හැවිරිදි ඉසුරු ප්‍රසන්න නැමැති පුද්ගලයන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීම 2023 වසරේ ඔක්තෝබර් 9 වන දින පොලිස් පරීක්ෂක දැඩිමුණ්ඩ බාලේන්ද්‍ර සිංහ රත්ගමදී වෙඩි තබා ඝාතනය කිරීම එල්පිටියේ දිවිතුරුගම තම නිල නිවස තුලදීම 2024 වසරේ පෙබරවාරි 26 දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම එලෙස ඝාතනය කරන ලද්දේ කරන්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කර දීපා රොෂාන් කුමාර නැමැති තිදරුපියෙක් 2024 මාර්තු මාස 11 වන දින අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට ගලගොඩ වෙරළ පාරේ රම්‍යසිරි ස්ටෝස් ඉදිරිපිටදී වෙඩි තබා ගලගොඩ කුලීගොඩ පදිංචි උදේශ් මදුරංග හා දඩල්ලගේ වික්‍රම් රංජන නැමැති අයලුන් ඝාතනය කිරීම 2024 මාර්තු 11 වන දින ඇල්පිටිය පිටිගල පොලිස් වසමේ ගුරුවල හන්දියේදී වෙළඳසැලක් අසල රාත්‍රී 8ට පමණ D56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම. එදී චාමර නැමැති 40 හැවිරිදි අයෙකු මිය ගිය බව සඳහන් වේ. ඉස්ලාමික බන්ධනාගාර අධිකාරී AW සිරිදත් ධම්මික මහතාට හිමිවන සිය නිවස ඉදිරිපිට 2025 වසරේ මාර්තු 13 වන දින සවස වෙඩි තබා ඝාතනය කිරීම. 2025 වසරේ මාර්තු 14 දින ඉඩම්තොට මාදම්පේලි අම්බලන්ගොඩ ලිපිනේ පදිංචි සිටි තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් පොඩි සුද්දා නැමැති අයට ඉඩම්තොට මන්සන්තියේ බුදු මැදුර තුලදී වෙඩි තබා ඝාතනය කිරීම. අම්බලන්ගොඩ මාදම්පේ සුගත් සිටි වෙඩි තබා ඝාතනය කිරීම. 2025 ජනවාරි 30 දින ගාල්ල මහබෝධිවත්ත ප්‍රදේශයේ ලැබුම්හලක් තුලදී ඉදුනිල් සමන් කුමාර හා නිවිල් හා චතුරංග කුමාර යන පුද්ගලයන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීම 2024 11 වෙනි මාස 10 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීම කොබේතුඩුව නුවන් ඝාතනය කිරීම කුරුඳුගහ මණ්ඩකන්ද ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ඝාතනය කිරීම 2020 අප්‍රේල් මාස 3 වන දින හික්කඩුව කුමාරකන්තේදී කීර්තිවංශ හා බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම 2025 මැයි 3 දා රාත්‍රී මීටියාගොඩ අවන්හලක දෙදෙනෙකුට වෙඩි තබූ අතර එක් ගිය බව සඳහන් වෙනවා. ඒ මහදුර නාලීන් වසන්තයි. මහදුර නාලීන්ගේ සොයුරිය 2025 11 වෙනි මාස 17 දින මීටියාගොඩ පොලිස් වසමේ කිරලගහවෙලදී වෙඩි තබා ඝාතනය කිරීම 2025 12 වෙනි මාස 22 හිරාන් කෝසල හෙවත් සිංග කෝසල අම්බලන්ගොඩදී වෙඩි තබා ඝාතනය කිරීම 2025 11 18 දින උනාකුරුව වැව අසල තම වෙළඳ සැල තුලදීම වෙඩි තබා උනාකුරුවේ පදිංචි JH විජිත් හා HP පුෂ්පා නැමැති යුවලක් වෙඩි තබා ඝාතනය කිරීම 2026 පෙබරවාරි 4 දින අම්බලන්ගොඩ සුනාමිවත්තේ KA දිමුතු සම්පත් හෙවත් පොඩි දිමුතු වෙඩි තබා ඝාතනය කිරීම 2026 පෙබරවාරි 13 දින නීතිඥ බුද්ධික මල ආරච්චි හා බිරිඳ අකුරේගොඩදී වෙඩි තබා ඝාතනය කිරීම වෛද්‍යවරයන් පොලිස් නිලධාරීන් රජයේ නිලධාරීන් නීතිඥයින් ඇතුළු නිරායුධ අහිංසක මිනිසුන් කාන්තාවන් පමණක් නොව කුඩා දරුවන් පවා ඝාතනය කරන ලද ජයලත් සුද්දාට හා ඔහුගේ මල්ලීට විරුද්ධව ඇති මිනීමැරුම් චෝදනා පමණක් මෙසේ පෙළගස්වමු.